පිඩු පිණිස පිවිසිය හැකි ගම්මානයක් මද ඈතින් පිහිටා තිබුණා. මේ ප්‍රදේශය නිවන සොයා වීරිය වඩන අයෙකුට සුදුසුම වාසස්ථානයක් බව බෝසතාණන් වහන්සේට වැටහුණා. මහබෝසතාණන් වහන්සේ එකල දඹදිව විමුක්තිය පිණිස ප්‍රකට වී තිබූ සිරුරට දුක් දීමේ ක්‍රමවේදය පුරුදු කරන්නට පටන් ගත්තා. දිවෙන් උඩුතල්ල තද කරගෙන දත්වලින් දත් ගඩාගෙන අකුසල් බැහැර කිරීමට දැඩි අධිෂ්ඨානයකින් වීර්යය කළා. එවිට මුළු සිරුරින්ම දාඩිය ගලාගෙන ගියා. තද හිසරදය ඇති වුණා. ඉන්පසුව මාරාන්තික දුක් ගෙන දෙන අප්‍රාණික ධානය වඩන්නට පටන් ගත්තා. පිළිවිලින් නාසයෙන් කටින් කන් වලින් වාතය ඇතුළු වන පිටවන එකත් නතර කළා.